මේ දවස්වල ඉස්කෝලවලට A-level result register එක හම්බ වෙනවා. එතකොට අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් PDF එකක් විදියට සහ Excel ෆයිල් එකක් විදියට. හැබැයි අපි මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට සබ්ජෙක්ට් එක නමෙන් දකින්න හම්බ වෙන්නේ නැහැ. සබ්ජෙක්ට් කෝඩ් එක සහ රිසල්ට් එක තමයි අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ ඩවුන්ලෝඩ් කරගන්න එක අපි Excel sheet එක ඩවුන්ලෝඩ් කරගත්තොත් එහෙම අපිට ඒකේ සබ්ජෙක්ට් එක සහ රිසල්ට් එක වෙනමම කැල්කියුලේෂන් කරගන්න වෙනවා නැවත වතාවක්. මොකද මේ කෝඩ් එකත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරු වෙන නිසා. එතකොට අපිට මෙන්න මේ වගේ හදාගන්න පුළුවන් නම් මම මෙතන හදාගෙන තියෙනවා මේ සබ්ජෙක්ට් කෝඩ් එක යූස් කරලා සබ්ජෙක්ට් එක සහ ඊට පස්සේ එකකින් රිසල්ට් එකක් තරම් තියෙනවා. මේ විදිහට අපිට ෆෝමැට් කරලා මේ රිසල්ට් ෂීට් එක හදාගන්න අවශ්‍ය වෙනවා. මොකද අපිට ඇනලිසිස් පාර්ට් එක කරන්න එතකොට ගොඩක් ලේසි. හරි. ඒක කරන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට මම ඒක සඳහා පොඩි ටූල් එකක් ක්‍රියේට් කරා AI යූස් කරලා. ඒ ටූල් එක ගැන තමයි මම මෙතෙන්දී ඔයාලට හඳුන්වා දීමක් කරන්නේ. හරි. එතකොට මම ඩෙවලොප් කරපු ටූල් එක තමයි මේක. එතකොට මම මේකට Google Gravity කියන Gravity සහ යූස් කරා Google Gemini AI tool එකක් විදිහට යූස් කරලා තමයි මම මේක හැදුවේ. හරි. එතකොට ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මෙතන link එක දාන්නම් වීඩියෝ එකට යටින්. මේක HTML ෆයිල් එකක්. ඔයාලට මේක සාමාන්‍ය desktop computer එකේ හරි laptop එකකට හරි දාගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරලා. මේක web page එකක් HTML එකක්. එතකොට අපිට මේක ඕපන් කරන්න පුළුවන්. ඕපන් කරාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා මෙන්න මේ විදිහේ browse file කියලා එකක්. අන්න එතනට අපිට දාන්න පුළුවන් අපේ exam department එකේ site එකෙන් download කරගන්න Excel sheet එක. result register එක මෙතනට අපිට upload කරන්න පුළුවන්. හරි මම ඒක upload කරලා පෙන්නන්නම්. හරි. එතකොට මම desktop එකේ තියෙන හරි මෙතන පේනවා ඇති exam department එකේ website එකෙන් download කරගත්ත register එකක් Excel format එකකින් එකක් තියෙනවා. මම මේක මෙතනට මේ විදිහට open කර ගැනීමක් කරනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට මේක open වෙනවා. ඊට පස්සේ පුළුවන් format data කියන බටන් එක මේ විදිහට click කරන්න. එතකොට formatted successfully කියලා මෙතන වැටෙයි. ඊට පස්සේ පුළුවන් මෙන්න මේ download format excel කියන එක මේ විදිහට ක්ලික් කරන්න. එතකොට මේක අපි වෙබ් browser එක open කරන නිසා මේක බොහොමත් පහසුවෙන් open වෙනවා. හරි ඊට පස්සේ අපිට මේක සාමාන්‍ය excel file එකක් විතර download වෙන්නේ. මේ file එක අපිට open කරගන්න පුළුවන්. ඔබට පේනවා ඇති මේක codes තිබ්බේ ටික අපිට මෙතෙන්දී subject විදියට convert වෙලා තියෙනවා. result එකත් බොහොම ලස්සනට පේනවා. එතකොට මේක ඊටාම ලේසියෙන් customize කරගන්න පුළුවන්. හරි try කරලා බලන්න මේ tool එක. මේක ඔයාලගේ desktop එකට හරි laptop එකට හරි download කරගන්න පුළුවන්. ඒක නිසා data සම්බන්ධ ගැටලුවක් නැහැ. මොකද ඔතනින් ඔයාලගේ machine එකකින් එළියට data ටික යන්නේ නැහැ. ඒක ඇතුළෙම තමයි process වෙන්නේ. හරි download කරලා try කරලා බලන්න මොනවා හරි මේකේ issues තිබ්බොත් එහෙම comment එකක් විදියට දාන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක බැලුවට.